PT එක්සැමිනේෂන් එක කරන්න නේද යන්නේ. එක්සැමිනේෂන් එකේ සෙට් එක කොයි වගේද කියලාට අයිඩිය එකක් නැත්තම් ස්මාර්ට් ලැබ්ස් අපි ඔයාට එක පෙන්නන්න යනවා. heart attack හදාගන්න එපා මේක මුලේ ඉඳන් අගට බලලා යන්න. ෆස්ට් ටයිම් PT එක්සැමිනේෂන් එක කරන කට්ටිය ගොඩාක් බය වෙනවා මොකද එක්සැමිනේෂන් දවසේ ආ දන්නේ නැති නිසා. මම ඔයාලට එක්ස්පීරියන්ස් එක දෙන්න යන්නේ ස්මාර්ට් ලැබ්ස් එකෙන්. එන්න මාත් එක මම පෙන්නන්නම්. ටෙස්ට් සෙන්ටර් එක දවසේ ඔයා යන්නේ මුලින්ම මෙන්න මේ වගේ රූම් එකක් ඇතුළට. මොකද ආපු ගමන්ම ඔයාට මෙන්න මේ වගේ සීටින් ඒරියා එකක් හම්බෙනවා. ඔයාගේ වෙලාව වෙනකම් ඉඳගෙන ඉන්න. ඊට පස්සේ මේ තමයි ඔයාව රෙජිස්ටර් කරන තැන. මෙන්න මේ පුතලා මෙහෙම වාඩි වෙන්න මොකද ඔයාගේ ඇග්‍රීමන්ට් සයින් කරන්න තියෙනවා. මේ තමයි කැන්ඩිඩේට් රූල්ස් ඇග්‍රීමන්ට් එක මේක සයින් කරන්න ඕනේ ඉන්න නෝට් ෆෝම් එක මේක සයින් කරන්න. ඔයාගේ සිග්නේචර් එක ප්ලේස් කරන්න ඕනේ ඒක ඩිජිටල් සිග්නේචර් එකක් ගන්න. ඉතින් මේ වගේ ලස්සන පෑනක් හම්බෙන මෙන්න මෙහෙම ඔයාගේ සිග්නේචර් එක. ඔයාගේ එක්සැමිනේෂන් රිසර්ච් ෂීට් එකේ ලස්සන ෆොටෝ එකක් තියෙන්නේ. ඒක ගන්නවා මෙන්න මේකේ. එක්සැමිනේෂන් එක දවසට ඔයාගේ ඔයාගේ හෑන්ඩ් බෑග් එක වොච් එක වෝටර් බොටල් වල තියෙන එක දේවල් ඔයාට දාන්න මෙන්න මේ වගේ ලොක් එකක් හම්බෙනවා. ඔයාට තියෙන්නේ මෙන්න මෙහෙම. ඔයාගේ බඩු ටික මෙතනට දාලා ලොක් වහලා ලොක් කරන්න. තව පොඩි දෙයක් වෙනවා. ඔයාගේ palm එක ස්කෑන් කරනවා. පොඩි දෙයක් නෑ. ඔයාගේ අත මෙහෙම තියලා ස්කෑන් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා යනවා මෙන්න මේක ඇතුළට. මේ තමයි ඔයාගේ එක්සැමිනේෂන් රූම් එක. එන්න අපි යන්න. මේ තමයි ඔයාට හම්බෙන එක්සැමිනේෂන් සීට් ස්පේස් එක. ටේබල් එකේ ඔයාට අත තියාගන්න තියෙන ස්පේසස් ඔයාට පේනවා ඇති. එතකොට මේ තමයි ඔයාට හම්බෙන කීබෝඩ් එක. මේ බෝඩ් එක ඔයාගේ ලැප්ටොප් එක වගේ නෙමෙයි ඔයාට පේනවා ඇති. සමහරවිට ඔයාගේ ටයිප් කරනකොට ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන්. මේ වගේ එකකින් ප්‍රැක්ටිස් කරේ නැත්නම් මවුස් එක තියෙනවා, වෙබ්කැම් එක තියෙනවා. මේ තමයි ඔයාගේ ස්පේස් එක. තවත් වැදගත් දෙයක් තියෙනවා ඔයාට කියලා දෙන්න. මොකද්ද? ගොඩක් අය දන්නේ නැහැ. ඔයාට හම්බෙන පෙන් එකයි ඉරේසබල් නෝට් පෑඩ් එකයි. මේ තමයි ඔයාට හම්බෙන ප්ලැටිනම් එක වගේ පෙන් එක. ඇත්තට මේක ප්ලැටිනම් එකක් වගේ පෙවුනට මේකේ තුඩ ඔයාට පේනවා ඇති. මේ වගේ ලස්සන තුඩක් එන්නේ මේකේ ලියන්න ලේසි ලියන්න එහෙම ලොකු අමාරුවක් නෑ. එකම දේ මේක ඩ්‍රයි වෙනවා. ඔයා ගොඩක් වෙලා ඇරලා තිබ්බොත් ඒ නිසා හැමදෙස්සෙම වහන්න ඔයා ලියන්නේ නැති වෙලාවට. මේ තියෙන්නේ ඔයාගේ ඉරේසබල් නෝට් පෑඩ්ස්. මේක නිකන් ලැමිනේට් කරපු වගේ ඒව ටිකක් තමයි තියෙන්නේ. A4 එකක් ලැමිනේට් කරාම තියෙන්නේ ඒ වගේ එකක් තමයි හම්බෙන්නේ. ඒකට මේක ලියද්දි මෙන්න මේ වගේ. එතකොට ඔයා මේක ලියනකොට ලියන්න ඕන මෙන්න මේ වගේ තමයි ලියවෙන්නේ. ඔයාගේ අතට දැනෙන එක ලිස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේ එකක ලියනවා වගේ තමයි දැනෙන්නේ. ඒ වුණාට ඔයාට හොඳට කීවර්ඩ්ස් එහෙම ලියන්න පුළුවන් පැහැදිලි. මෙතන තමයි ඔයාගේ එක්සැමිනේෂන් ප්‍රොක්ටර් ඉන්නේ. ඉතින් ඔයාට මොන හරි ප්‍රශ්නයක් වුණාම ඔයාට තියෙන අත උස්සන්න. එතකොට ඔයා ගාවට මෙයා ඇවිල්ලා හෙල්ප් කරනවා. ෆස්ට් ටයිම් වුණත් ඔයා PT එක්සැමිනේෂන් එක කරන්න යනවා නම් ඔයා දැන් දන්නවා කොහොමද ටෙස්ට් සෙන්ටර් එක කියලා.